good morning guys. ඉතින් ඔන්න අද අපි අලුත් vlog එකක් අරන් ගෙන තියෙනවා. ඉතින් අද අපි ජපානයේ තමයි දැස්සලා ඉන්නේ. දවස් 3ක්. ඉතින් දැන් වෙලාව 3යි පාන්දර 5:00ට ට්‍රේන් එක තියෙනවා කොටුවේ ස්ටේෂන් එකේ. එහෙනම් අපි දැන් කොටුවට යන්න ඕනේ. අපි කොටුවට ගිහින් සෙට් වෙමු. කට්ටියම vlog එකත් එක්ක දිගටම සෙට්ලා ඉන්න. ඔන්න ගයිස් එහෙනම් අපි ඔන්න යාපනයට ආවා. දැන් ඉතින් අපිට යන්න තියෙනවා ඩෙල්ෆල්ට. ඩෙල්ෆල්ට යන්නේ බෝට් එකේ. එහෙනම් අපි යමු. අපි ගිහින් සෙට් වෙමු. එහෙනම් දිගටම බ්ලොග් එකත් එක්ක සෙට්ලා ඉන්න. ගයිස් ඉතින් ඔන්න මේ දැන් අපි වෙලා තියෙන්නේ ජැටියට. දැන් මෙතනින් බෝට් එකෙන් යන්න ඕනේ ඩෙල්ෆල්ට. පන්තාවක් තියෙන්නේ. මේ පිටිපස්සේ බෝට් එක වෙනද ඒගොල්ලන්ට අන්න එකෙන් තමයි යන්න ඕනේ. now we ඩෙල්ෆල්ට ගිහින් සෙට් වෙමු. ඩෙල්ෆල්ට තමයි අපි ඉන්න තැන තියෙන්නේ. පළවෙනි අද ඉන්න තැන එහෙනම් අපි යන්න ගිහින් සෙට් වෙමු. හරි ගයිස් ඔන්න දැන් ඩෙල්ෆල්ටෙන් බැස්සා. දැන් යනවා අපි දැන් රිසෝට් එක හොයාගෙන ඩෙල්ෆල්ටෙන් බහලා එතන ඉඳන් මීටර් 450ක් විතර දුරින් පයින් යන්න ඕනේ. ඩෙල්ෆ් සමුද්‍ර එක තමයි කිව්වේ රිසෝට් එක නම. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද ප්ලේස් එක ඔයාලට මේ අප්ඩේට් එකක් දෙන්න. Guys, on අපි නම් තේරෙත ප්ලේස් එකේ රූම් එක තියෙනවා. ඉතින් මෙතන
සිංගල් බෙඩ් එකක් තියෙනවා. මෙතන ට්‍රිපල් බෙඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන ඊට අමතරව පොඩි බඩු තියන්න පුළුවන් කෑල්ලක් තියෙනවා. මේවා අන්තර පොඩි ස්ටූල් එකක් තියෙනවා. ෆෝන් charge කරගන්න ප්ලග් පොයින්ට්ස් ඔය බඩු ටික මෙතන තිබ්බා. ඊට අමතරව මෙතන ටේබල් එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව ගත්තොත් වොෂ්රූම් එක ඇත්තට ගියොත් ලයිට් කරන්ට් නෑ මේ විලාවේ මේ සිංක් එක normal washroom එකක් ඉතින් අවුලක් නෑ. මොකද ඩෙල්ෆ් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කොච්චර දුෂ්කර පැත්තක්ද. ඉතින් ඒත් එක මේ වගේ මට්ටමකට තන තියෙන කියලා ඇත්තටම වටිනවා. ඉතින් මේක තමයි අපේ මේ යාපනේ ටුවර් එකේ ෆස්ට් ඩේ එකේ නවතින තැන රූම් ටුවර් වෙන්නේ. ඔය වීව් එකක් පේනවා මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. ඒකට එළියට පෙර බිව් එක මේ වගේ මේ කබානස් කීපෙම තියෙනවා. ඒක ඕවන පේනවා මේ සට්ටු දෙක තියෙනවා. මේ විදිහට තමයි අපි ඉන්න ප්ලේස් එක ඩෙල්ෆ් සමුද්‍ර කියන ප්ලේස් එකේ විස්තරය වෙන්නේ. ගයිස් දැන් අපි අවස 5ට විතර ඇති. දැන් අපි යනවා බීච් එක පැත්තට නාන්න. නාලා පොඩි කතල්ලක් දාලා ඉන්න පැත්තට යනවා. දැන් පොඩි කේසක් තියෙනවා මේ නාලාවට අපේ ආයේ කාමරවල දිනා ගන්න ආයේ ඒ තියෙන ලුණු වතුර. එතකොට දැන් ලුණු වතුර තමයි දෙපාරම සෙට් වෙන්නේ. මේ පැත්තට වතුර ප්‍රශ්නෙත් එක්ක මේ කේස් එක තියෙනවා. ඉතින් කන්දෙන්න දැන් අපි ආවේ ඉඳලා දැන් ඉන්න වෙනවා. ඉතින් බලමු එහෙනම් බීච් එකකින් සෙට් වෙමු. බීච් එකේ මොකද වෙන්නේ කියලා බලමු අපි. ඉතින් ඔන්න අපි දැන් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. බීච් එකට මේක වැල්ල නන්නයට එන්නවා. ගැඹුරුත් නෑ මම ඉන්නේ. මේ ඉතින් මේක තමයි ඩෙල්ෆ් බීච් එක. එහෙනම් ගයිස් අපි බලමු ඉස්සර මොකද වෙන්නේ කියලා. දැන් සෙට් ලයින් vlog එකත් එක්ක. guys, ඉතින් මොන දැන් අපි ඩෙල්ෆ් රටේ සෆාරි යන්නේ වාහනය තියෙන දැන් යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි සෆාරි ගිහින් බලමු අද මොනවද ඩෙල්ෆ් ස්තූපතේ බලන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු. guys, දැන් ඉන්නේ අවුරුද්දක් කියලා දහස් ගාන මේ ලංකාවට පස්සේ ඉතිරයි තියෙන්නේ. එකක් දෙප්ප අනිත් එක මන්නාරනේ. මේ පිටිපස්සේ පේන්නේ ගහ. මේකට අස්සන වීව් එකක් තියෙනවා අපන්ට පේනවා. ඒක යාම් කරේ තියෙනවා.
අපි යන්ත ඉස්සරහට අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ බලන්න ගිහින්. දැන් අපි යනවා මෙහෙ බලකොටුවක් තියෙනවා. මේ බලකොටුව අස්සට යන්නේ උඩට. Malaysia ke dah nak foto dekat. Malaysia kata apa? Kali mah diwas. Oh, banding kali diwas. Oh, dia nak bayar tadi dan nah. Oh, mah tu dalla dan tu ya hari ini. Kian itu ah dan na. Oya karisan kela dan na. Hari guys, then අපි ඩෙල්ෆ්ට ගමන ඉවරයි. දැන් අපි යනවා ආයෙ බෝට්ටුවෙන් ආයෙ යනවා. අපි දැන් තමයි අද තමයි යාපනයේ පැත්තේ ඇවිදින්න යන්නේ. ඊට පස්සේ දැන් හෙට තුන්වෙනි දවසේ හෙට කාංකසන්තුරේ පැත්තට යනවා කියලා තමයි කිව්වේ. මේ හෙට නයිට් මේල් එක තමයි ආයෙ ගෙදර යන්න තියෙන්නේ.
දවස් එකමාරක් වැඩි කාලක් තියෙනවා මේ පැත්තේ ඉන්න. එහෙනම් බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. මේ එහෙනම් අපි දැන් යාපනයට ගිහින් සෙට් වෙමු ආයේ. පරීක්ෂා වලට ඒ බ්ලාස්ට් එක චෙක් කරන්න ඒ જાතිය මේ දීප්‍රා මෙතන ආයෙත් පිටිලෙව්වා. ඔව් පිටිලෙව්වා. ඒකෙන් ඇත්තම මේ අනිත් මොකද දෙන්නේ මේ දෙක පුපුරෝ පෙන්නේ මේ පුපුරෝ පෙන්නේ මේකද අර කනුව විතර අපි දැන් 4:05 වෙන්නේ මේක වල්ලා අපි එහෙම රාත් 9 දින රෙස්ටෝරන්ට් එකට යන්න ඉන්නේ. එතනින් අද දවසේ වැටි ඉවරයි. ඒකට දවස් 3න් දවස් 2ක් මේ විදිහට වෙනවා. හෙට දවස් KKS වල තමයි යන්නේ. ඒ කියන්නේ කංකසම්තුරේට. අපි ගිහින් බලමු නම් දිගටම මේ හිටියා වගේ බ්ලොග් එක බලන් ඉන්න. ඉතින් මොකද වෙන්නේ කියලා බලමු. බලකොට උඩට යාපනයේ බලකොට උඩට දැන් අපි යමු නිකන් එතන සී වීව් එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. උඩ ඉන්න කල Hi guys, මෙන්න ඔකට වෙනවා පුටින් මේවා සී වීව් එක මම බැලුවොත්
කට්ටිය තාම මෙතනට ආවේ නැහැ. පට්ට උල ගන්න තියනවා ඉතින් ඕවත් පේනවනේ. Hello guys, ඉතින් ඔන්න අද අපි ඉන්න තැනට ආවා දැන් හවස 6ට විතර දෙලා. යාපනයේ R&B කියලා resort එක තමයි ඉන්නේ. හැබැයි place එක හොඳයි මම හිතන්නේ. අවුලක් නැහැ, comfortable. එහෙනම් අපි ගිහින් බලමු අපේ room tour එකක්. කොහොමද room එක තියෙන්නේ. ඔන්න guys, කාමරේට ඇතුල් වුණා. මෙතන තියෙන සිංහල bed එක මේක මගේ බඩු ටික තිබ්බ මං ඒක. මෙතන තියෙන පොඩි මේසයක්, මෙතන අපේ ඇඳුම් බෑග් එක. මෙතන double bed එක. අතන තියෙනවා ඇඳුම් රැක් එකකුයි කබඩ් එකකුයි. දැන් අපි වොෂ්රූම් එකට යන්න. මෙතන වෙනවා මිරර් එක. මෙතන සුපුරුදු විදිහටම හොට්ටොඩක් තියෙනවා. සුපුරුදු විදිහටම වොෂ්රූම් එකේ තියෙනවා. ඉතින් අවුලක් නැහැ. මේ වගේ පැත්තක මේ වගේ ප්ලේස් එකකින් අතර කම්ෆර්ටබල්. දැන් සාමාන්‍ය විදිහට හොඳට ඉන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් ඔය එක පෙන්නොත් මෙන්න මේ විදිහට තමයි समस्त पेन्ने कामरे ඉතින් guys ඔන්න ඔයගොල්ලෝ හැමෝම දන්නේ යාපනයේ රියෝ අයිස්ක්‍රීම් එකට අපි ගියා නෑ. ඉතින් යාපනයේ යන හැමෝම වගේ මෙතනට යනවා අනිවාර්යෙන්ම. මොකද කට්ටිය දන්නවා මේ ප්ලේස් එකේ තියෙන අයිස්ක්‍රීම් වල රස. ඉතින් ඒ වගේම අපිත් ගියා අනිවාර්යෙන්ම රියෝ අයිස්ක්‍රීම් එකට. දැම්මත් මේකත් එක හැරෙන්න බෑ ඉතින්. Good morning guys. ඉතින් ඔන්න අද අපි ගමකොළ කොටන බේදුරු තුඩුව කංකසන්තුරේ මැද යන්නේ. එහෙනම් අපි ගිහින් බලමු දැන් උදේ 9 මාර්ට්ට අපි යමු. කරත් දෙක තුනක් දානවා. කරත් දෙකක් තිබුණා. උසම ගත්තා නේ. ඒ මොකද විශ්වාසයකට දාපුවානේ. පසුලා කරන්නේ. පවුල උත්සාහවල මෙහෙම අල්ලමු අපි. එතකොට පේනවා යා මං කොහෙද කියලා. guys ඉතින් ඔන්න එහෙනම් අපි ලංකාවේ කෙළවරටම ලංකාවේ උතුරු කෙළවරටම එන දින දැන් පේදුරු තුඩු වල ඉන්නේ. ඉතින් කොහොමයි ලංකා කෙළවරටත් ගියා යාපනයේ ගිහිල්ලා. එහෙනම් අපි යමු ඉස්සරහ බ්ලොග් එකේ මොකද වෙන්නේ බලන්න. ඔන්න ඉතින් guys යාපනයේ ගිහිල්ලා හම්බෙච්ච සුපිරිම ප්ලේස් එකක් තමයි මේ pool එක. ඉතින් මේ pool එකට වතුර එන්නේ මුහුදෙන්මයි. මුහුදු වතුරෙන්ම පිරිච්ච pool එක. ඉතින් සුපිරි ප්ලේස් එකක්. නමුත් අපේ අවාසනාවකට
අපිට මෙතන නාන්න ටයිම් එකක් තිබ්බේ නෑ. ඉතින් අපි ඊට පස්සේ ගියා. මට මේ ප්ලේස් එකේ නම මතක නෑ. නම මතක හරි දන්න කවුරු ඉන්නවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු ඉස්සරහට. ගැඹුරු කියලා වෙනවා. ඉතින් මේ ගන්නවා මේක Lagi bau punya apa ya? ඉතින් guys ඔන්න හෙමින් අපේ ගමනේ අවසානයටත් දැන් ලඟ වෙනවා. ඉතින් එහෙනම් මේක තමයි අරන් ආපු යාපනයේ vlog එක වෙන්නේ. ඉතින් එහෙනම් තවත් අලුත් vlog එකකින් මුලින් සෙට් වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ජය වේවා.